අයිබෝන් කොන්නිචිවා යාළුවනේ. අදත් මදුවන් හරිසි YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් යාළුවනේ අද අපි හදන්නේ ජපන් භාෂාවේ මූලික එහෙම නැත්නම් N5 level එකේ පළවෙනි පාඩමේ ව්‍යාකරණය ගැන විස්තර කරන්න. ඔන්න මුලින්ම තියෙනවා වානිපාතය. වානිපාතයෙන් කියන්නේ වානිපාතයට කලින් එන නාම පදය මාතෘකාව හෝ උක්ත පදය වෙනවා කියලා. ඒකෙන් භාෂකයා විසින් ප්‍රකාශ කරන ඕනෑම දෙයකට වානිපාතය එකතු කරලා ඊළඟට අපිට විවිධාකාර ප්‍රකාශයන් ඉදිරිපත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට වතසි වා ගකුසෙයි දෙස් මම ශිෂ්‍යෙක් වෙනවා. වතසි වා ධනුෂික දෙස් මම ධනුෂ්ක. කිමුරා සම්මා සෙන්සෙයි දෙස් කිමුරා මහතා ගුරුවරයෙක් වගේ අපි භාෂකයා ප්‍රකාශ කරන ඕනෑම දෙයකට වා එකතු කරලා ඊට පස්සේ ඒ ගැන විවිධාකාරයෙන් අදහස් ප්‍රකාශ කරන්න මේ ආකෘතිය යොදා ගන්න පුළුවන්. මෙතෙන්දී අපි සැලකිලිමත් වෙන්න ඕන තවත් දෙයක් තමයි ජපන් භාෂාවේ හා අකුර මෙතෙන්ට යොදාගත්තත් ඒ වා ලෙස උච්චාරණය කරනවා. ඊළඟ ව්‍යාකරණය තමයි දෙස් ප්‍රත්‍ය. දෙස් ප්‍රත්‍ය සාමාන්‍යයෙන් යොදාගන්නේ ආඛ්‍යාතයක් වශයෙන්. මේ දෙස් යනුවෙන් වේ නැත්නම් වෙනවා කියන අදහස තමයි දැක්වෙන්නේ. මෙය අසන්නා කෙරෙහි ස්ථිර ප්‍රකාශයක් වන අසන්නා කෙරෙහි ඇති ගෞරවනීය බව දක්වන්න තමයි මේ දෙස් ප්‍රත්‍ය යොදාගනු ලබන්නේ. උදාහරණයක් විදිහට වතසි වා ධනුෂ්ක කියලා නිකම්ම කියන වෙනුවට වතසි වා ධනුෂ්ක දෙස් කියලා අසන්නා කෙරෙහි ගෞරවයෙන් යුක්තව ගෞරවනීය බවක් ඇතුව වාක්‍ය ප්‍රකාශ කරන්න දෙස් කියන ප්‍රත්‍ය යොදා ගන්න පුළුවන්. ඊළඟ ව්‍යාකරණ කොටස තමයි කානිපාතය. කානිපාතයෙන් දක්වන්නේ භාෂකයාගේ අවිනිශ්චිත හැඟීම නැත්නම් සැකසහිත බව. ඒ වාක්‍ය අගට එකතු කරලා ප්‍රශ්නවාචී වාක්‍යයක් විදිහට සකස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ කා කියන නිපාතය උස්සණියෙන් උච්චාරණය කරනු ලබනවා. උදාහරණයක් විදිහට අනතවා ගකුසේ දෙස්කා ඔයා ශිෂ්‍යයෙක්ද? ධනුෂ්ක සම්මා කයිෂයින් දෙස්කා ධනුෂ්ක මහතා කාර්යාල සේවකයෙක්ද? මේ වගේ අපි වාක්‍යයේ දක්වන තොරතුරු නිවැරදිද ප්‍රශ්නවාචී වාක්‍ය හදාගන්න වාක්‍යයකට කානිපාතය එකතු කරලා මේ විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟ ව්‍යාකරණය තමයි මෝනිපාතය. මෝනිපාතයෙන් දක්වන්නේ ඉංග්‍රීසි භාෂාවේ also නැත්නම් to නැත්නම් සිංහල භාෂාවේ නම් උත්යන්න. උදාහරණයක් විදිහට මේක යොදාගෙන තියෙනවා කරේමෝ ගකුසේ දෙස්. මේක සිංහල තේරුම තමයි ඔහුත් ශිෂ්‍යයෙක්. ඒක ඔහුත් නැත්නම් ඇයත් නැත්නම් සඳමාලිත් නැත්නම් කසුනුත් වගේ තැන්වල උත්ප්‍රත්‍ය වෙනුවෙන් තමයි මේ මෝනිපාතය යොදාගන්නේ. තවත් සරල උදාහරණයක් ගත්තොත් ප්‍රමෝද් මහතා කාර්යාල සේවකයෙක්. ධනුෂ්ක මහතාත් කාර්යාල සේවකයෙක්. මේ වගේ අවස්ථාවක ධනුෂ්ක මහතාත් කියන එක සඳහන් කරන්න මෝනිපාතය යොදා ගන්න පුළුවන්. ඒක ජපන් භාෂාවෙන් කියනවා නම් ප්‍රමෝද් සම්වා කයිෂයින් දෙස්. ධනුෂ්ක සම්මෝ කයිසයින් දෙස්. ධනුෂ්ක සම්මෝ නැත්නම් ධනුෂ්ක මහතාත් කියන තැන් සඳහා ඒක දක්වන්න මෝනිපාතය යොදා ගන්නවා. මේ විදිහට සිංහල භාෂාවේ උත්ප්‍රත්‍ය වෙනුවෙන් ජපන් භාෂාවේදී මෝනිපාතය යොදා ගන්න ලබනවා. ඊළඟ ව්‍යාකරණ කොටස තමයි ජා අරිමසෙන් නැත්නම් දේවා අරිමසෙන් කියන එක. ජා නැත්නම් දේවා අරිමසෙන් කියන්නේ දෙස් යන ප්‍රත්‍යයේ නැතාර්ථයේ රූපය. මේකෙදි වැදගත් වෙන දෙයක් තමයි එදිනෙදා කතා බහදී නම් ජා අරිමසෙන් යොදා ගන්නවා. ඒ වගේම ලිඛිත භාෂාවෙන් නැත්නම් දේශන නැත්නම් විශේෂ අවස්ථාවලදී දේවා අරිමසෙන් කියන එක තමයි යොදාගන්නේ. උදාහරණ විදියට වතසිවා සෙන්සේ ජා අරිමසෙන් මම ගුරුවරයෙක් නොවේ. ධනුෂ්ක සම්වා ගින්කෝයින් දේවා අරිමසෙන් ධනුෂ්ක මහතා බැංකු සේවකයෙක් නොවේ. මේ විදියට අපිට නැතාර්ථය ප්‍රකාශ කරන්න ජා අරිමසෙන් එහෙම නැත්නම් දේවා අරිමසෙන් කියන එක යොදා ගන්න පුළුවන්. අපි කලින් ඉගෙන ගත්තා දෙස් කියන එකෙන් වෙනවානේ. එහෙම නැත්නම් වතසිවා ගකුසේ දෙස් කියනකොට මම ශිෂ්‍යෙක් වෙනවා. ඒකෙම නැතාර්ථය ප්‍රකාශ කරද්දී වතසිවා ගකුසේ දේවා අරිමසෙන් කියන එකෙන් නැතාර්ථය බවට පරිවර්තනය වෙනවා. ඊළඟ ව්‍යාකරණය තමයි නෝනිපාතය. සාමාන්‍යයෙන් ඒ නාම පදය පී නාම පදය විශේෂණය කරනකොට තමයි මේ පද දෙක සම්බන්ධ කරන්න තමයි නෝනිපාතය යොදාගන්නේ. උදාහරණ වලින් කියනවා නම් වතසිනෝ නමයවා ධනුෂ්ක දෙස්. මගේ නම ධනුෂ්ක. අනතනෝ නමයවා නන්දෙස්ක. ඔයාගේ නම කුමක්ද? මේ වගේ වෙලාවට අනතනෝ නමයි කියනකොට ඔයාගේ නම
මේ වගේ අවස්ථාවක නම කියන එක ඔයාගේ කියලා විශේෂ කළ දක්වද්දී මේ පද දෙක අතරට නොනිපාතයෙන් තමයි සම්බන්ධ කරන්නේ. සාමාන්‍යයෙන් සරලව කියනවා නම් සිංහල භාෂාවේ ඔයාගේ, මගේ, අරයාගේ, අයගේ කියන අවස්ථාවක ගේ නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් ඔෆ් කියන තැනට තමයි මේ වෙනුවෙන් තමයි මේ නොනිපාතය යොදාගනු ලබන්නේ. අවසාන වශයෙන් අද ඉගෙන ගනිපු ව්‍යාකරණ වල සමරි එකක් අරගෙන ආවා. පළවෙනි එක තමයි මේකදී වානිපාතය යොදාගන්නේ මාතෘකාවක් නැත්නම් උක්තයක් දක්වාදී. උදාහරණයක් විදියට වතසිවා කයිසයින්දස් මම සමාගම් සේවකියෙක්. ඊළඟ එක දෙස් යොදාගන්නේ අසන්නා වෙනුවෙන් ගෞරවනීය බවක් දක්වනකොට ආඛ්‍යාතයක් විදියට. උදාහරණයක් විදියට වතසිවා ගකුසේ දෙස් මම ශිෂ්‍යෙක් වෙනවා. ඊළඟ එක තමයි කානිපාතය. කානිපාතය යොදාගන්නේ ප්‍රශ්නවාචී වාක්‍යයක් නිර්මාණය කරද්දී. උදාහරණයක් විදියට අනතවා ගකුසේ දෙස්කා ඔයා ශිෂ්‍යෙක්ද? ඊළඟට මෝනිපාතය. මෝනිපාතය යොදාගන්නේ උත්ප්‍රත්‍ය වෙනුවෙන්. මමත් ඇයත් කියනකොට ඒ වගේ අවස්ථාවලදී මෝනිපාතය යොදා ගන්නවා. වතෂිමෝ, කනජෝමෝ, කරේමෝ කියන අදහසදී උත්ප්‍රත්‍ය වෙනුවෙන් මෝනිපාතය යොදා ගන්නවා. ඊළඟ එක තමයි ජා නැත්නම් දේවා අරිමසෙන් කියන එක. මේකේ නැතාර්ථය දක්වන්න තමයි ජපන් භාෂාවේදී යොදාගන්නේ. උදාහරණයක් විදියට වතෂිවා ගකුසේ දේවා අරිමසෙන් මම ශිෂ්‍යයෙකු නොවේ. අවසාන වශයෙන් නොනිපාතය. නොනිපාතය යොදාගන්නේ සිංහල භාෂාවේ ගේ නැත්නම් අයිතිය දක්වන නැත්නම් විශේෂ කරලා දක්වනකොට තමයි පද දෙක අතරට නොනිපාතය ඉන්නේ. උදාහරණයක් විදියට වතසිනෝ කියනකොට මගේ, අනතනෝ කියනකොට ඔබගේ, කනජෝනෝ කියනකොට ඇයගේ, ජේ.ආර්. කයිසනෝ කියනකොට ජේ.ආර්. කයිසා එකේ කියන අදහසින් නොනිපාතය යොදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි N5 level එකේ පළවෙනි පාඩමේ ව්‍යාකරණ කොටස ඉවර වෙන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා සරලව සහ රසවත්ව ජපන් භාෂාව ඉගෙන ගන්න මధుNRC YouTube channel එකට එකතු වෙන්න subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් හැමෝගෙම හිණ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වගේම හැමෝටම ජය වේවා. සයොනරා.